අදත් ඔයාලා ගොඩාක් ආදරෙන් සහ සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද දවසේදී මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක සම්පූර්ණයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කවුරු වටේට හිටියත් ඔයාගේ හිතට තදින් දැනෙන තනිකම ගැන. ඔයාගේ හිතට දැනෙන පාළුව ගැන. ඉතින් මින් පස්සේ තනිකමට බය නොවෙන්න, තනිකම තුළ තියෙන ශක්තිය අඳුරගන්න, ශක්තිය වටහා ගන්න සහ ඒ ශක්තිය භාවිතා කරලා ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න හැටි තමයි මම අද දවසේදී මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉඳලා හිටලා හරි ඔයාගේ හිතට දරා ගන්න බැරි තනිකම පාළුවක් දැනෙනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක අවසානයේදී බලන්න ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න, වෙනස් කරගන්න මේ වීඩියෝ එකට ගොඩාක් උදව් වෙයි. ඉතින් තාම Universe Indian family එකත් එක්ක subscribe කරලා එකතු වෙලා නැත්නම් අදම එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. මොකද ජීවිතේ ජය ගන්න, ජීවිතේ ලස්සන කරන, ඔයාගේ හිත සතුටින් පුරවන, ලෞකික ජීවිතයේ සැප සම්පත් ලේසියෙන්ම ආකර්ෂණය කරලා දෙන්න වගේ ඔයාව ආධ්‍යාත්මිකව දියුණු කරන්නත් සෑහෙන පාඩම් මම මගේ channel එක තුලින් කියලා දෙනවා. ඉතින් එන්න subscribe කරලා මේ ලස්සන ගමන යන්න එකතු වෙන්න කියලා ඔයාට ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලා ඉස්සලාම තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි මේ ලෝකෙට ඉපදෙන්නේ තනියෙන්. සහ අපි දවසක මැරෙන්නේ තනියෙන්. සහ හරියටම බැලුවොත් අපි මේ ජීවිතේ අපේ වටේට කවුරු හිටියත් අපි මොන බැඳීම් හදාගත්තත් අපි කොච්චර කී දෙනෙක්ව අපි අඳුරගත්තත් හරියටම බැලුවොත් අපි මේ මුළු ජීවිතේම ගත කරන්නේ තනියෙන්. ඔයත් එක්ක තනියෙන් තමයි මේ මුළු අත්දැකීමම ගන්නෙ. ඒත් කට්ටිය ඉද්දි ඔයාට ඒක දැනෙන්නේ නැහැ. මේ දේවල් ජීවිතේ සිද්ධ වෙද්දි ඔයාට ඒක හරියටම දැනෙන්නේ නැහැ. නමුත් ඔයා තනියෙන් තමයි මේ මිනිස් අත්දැකීම ගන්නෙ. උපතේ සිට මරණය දක්වා ඔයාගේ මුළු ජීවිත කාලෙම හරියටම බැලුවොත් ඔයා ගත කරන්නේ තනියෙන්. ඒ අත්දැකීම සම්පූර්ණයෙන්ම ගන්නේ තනි පුද්ගලයෙක් හැටියට. ඉතින් තනිකම කියන දේ අපිට අලුත් දෙයක් නෙවෙයි. අපිට ඒක හුරු නැති දෙයක් නෙවෙයි. නමුත් ගොඩාක් දෙනෙක්ට ඒක තාම අපැහැදිලි දෙයක්. ඒක තාම තේරුම් ගන්න අමාරු දෙයක්. මොකද එයාලගේ ජීවිතේ දිහා එයාලා බලන්නේ තනි පුද්ගලයෙක් හැටියට නෙවෙයි. එයාලගේ ජීවිතේ දිහා එයාලා බලන්නේ එයාලගේ වටේට ඉන්න කට්ටිය, ආදරණීයන්, බැඳීම්, මේ හැම දෙයක්ම එකතු කරලා සාමූහිකව තමයි යාළගේ ජීවිතේ දිහා යාලා බලන්නේ. ඒත් හරියටම බැලුවොත් මේක තනි ගමනක්. අන්න ඒක තමයි ඔය ඉස්සලාම තේරුම් ගන්න ඕනේ. මේ ටික තේරුම් ගන්න නැති කෙනෙක්ට සාමාන්‍යයෙන් තනිකම කියන දේ දැනෙන්න පටන් ගන්න එක්ක ජීවිතේට ප්‍රශ්න ආවම. නැත්නම් තමන්ගේ ආදරණීයන් තමන්ව තනි කරාම, තමන්ව දාලා ගියාම. නැත්නම් තමන්ගේ ආදරණීයන් අපේ ජීවිතෙන් සමුගත්තා. ඒ අතරම තවත් සමහරව ඉන්නවා. තමන්ගේ වටේට කොච්චර කට්ටිය හිටියත්, තමන්ගේ වටේට මොනතරම් ආදරයක් ලැබුණත්, මොනතරම් දේවල් තමන්ගේ වටේට තිබ්බත්, හිත ඇතුලෙන් මකා ගන්න බැරි පාළුවක්, මකා ගන්න බැරි තනිකමක් තමන්ට දැනෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍ය පුද්ගලෙක් මේ තනිකම කියන දේ ඉස්සලාම අඳුර ගන්න පටන් ගන්න. අර මම කලින් කිව්ව අවබෝධය නැත්නම් කෙනෙක් මේ තනිකම කියන දේ තේරුම් ගන්න පටන් ගන්නේ මෙන්න මේ වගේ සිදුවීම් Tamanට සිද්ධ වෙන්න පටන් ගත්තම. මෙන්න මේ වගේ දේවල් වලට Taman මුහුණ දෙන්න පටන් ගත්තම. ඉතින් ගොඩාක් දෙනෙක් මේ තනිකමට බයයි. තනි නොවෙන්න, පාළුව හිතට නොදැනෙන්න. මේ තනිකමට බය එයාලා සෑහෙන විවිධාකාර নানা ප්‍රකාර දේවල් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමන්ව ඩිස්ට්‍රැක්ට් කරලා තියාගන්න. මේ තනිකම හිතට නොදැනෙන්න. තමන් පාළුවෙන්, තමන්ගේ හිත තනියෙන්, තමන් තනි වෙලා කියන මේ හැඟීම තමන්ට නොදැනෙන්න. ඒක අත්විඳින්නේ නැතුව ඒකෙන් බේරිලා පැනලා යන්න ඔන්න විවිධාකාර දේවල් කරනවා. සමහරු ගේම්ස් ගන්නවා, සමහරු ස්මෝක් කරනවා, සමහරු ඇල්කොහොල් ගන්නවා, සමහරු රිලේෂන්ෂිප් එකකින් පස්සේ තව රිලේෂන්ෂිප් එකකට යනවා කිසිම තේරුම් ගැනීමක් නැතුව. කිසිම අවබෝධයක් නැතුව මෙහෙම විවිධාකාර දේවල් තමන් කරනවා මේ තනිකමට මුහුණ දෙන්න තියෙන බය හින්දා. මේ තනිකම තුළ ඔයාට හිතා ගන්න බැරි ශක්තියක් තියෙනවා. මේ තනිකම තුළ ඔයා හරි විදිහට රැඳුනොත්, ඒක හරි විදිහට ඔයා අවබෝධ කරගන්න, ඉවසීමෙන් අවබෝධ කරගන්න උත්සාහ කරොත් මේ තනිකම තුළ සෑහෙන ගැඹුරු අවබෝධයක්, තේරුම් ගැනීමක් ඔයාගේ ජීවිතය ගැන, මේ ලෝකේ හැම දෙයක්ම ගැන සැඟවිලා තියෙන ලොකු දැනුමක් මේ තනිකම තුළ තියෙනවා. ඒකට මොහොන දෙන්න කට්ටිය බයයිනේ. ඉවසීමෙන් මේ දේවල් තේරුම් ගන්න ගොඩාක් දෙනෙක් කැමති නැහැ. ඉතින් තනිකම ගැන හිතලා අනවශ්‍ය විදිහට ඕවර්තින්ක් කරලා එක්ක කට්ටියකට ස්ට්‍රෙස් හැදෙනවා, තවත් කට්ටියකට ડિප්‍රෙෂන් හැදෙනවා. මේක තුල තියෙන ඒ යථාර්ථය, ඒ සැඟවිලා තියෙන සත්‍ය අවබෝධ කරගන්න ගොඩාක් දෙනෙක් තාම අපහසුයි. ඉතින් ඔයත් ඒ තැනට වැටෙන්න එපා. මොකද තනිකම කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයාට සෑහෙන ගැඹුරු අවබෝධයක් ලබා දෙන්න පුළුවන් වටිනම ගුරුවරයෙක්. තේරුම් ගන්න මිනිස්සු, බැඳීම්, මේ ලෝකේ ඔයාගේ වටේට ඔයාට පේන හැම දෙයක්ම මිරිඟුවක්. මේ හැම දෙයක්ම මිරිඟුවක්. ඒත් මේ ලෝකයේ තුල සැබෑ කතන්දරය ලියවෙන්නේ තනියෙන් ඔයාගේ අතෙන්.
ඔයාගේ කතන්දරේ ලියවෙන්නේ තනියෙන් ඔයාගේ අතින් කියන දේ නිතරම හිතේ මතක තියාගන්න. ජීවිතේ අපේ වටේට මිනිස්සු ඉන්නේ, බැඳීම් ඇති වෙන්නේ, අපේ ජීවිතේ වටේට විවිධාකාරයෙන් දේවල් සිද්ධ වෙන්නේ අපිට යම්කිසි පාඩමක් උගන්වන්න. අපිට ආදරය කියන හැඟීම උගන්වන්න. දුක කියන හැඟීම උගන්වන්න. බය කියන හැඟීම උගන්වන්න. බය, කේන්තිය, කරුණාව, දයාව මේ වගේ විවිධාකාරයෙන් හැඟීම් ඉගෙන ගන්න. විවිධාකාරයෙන් පාඩම් ඉගෙන ගන්න තමයි මේ අපේ වටේට මිනිස්සු ඉන්නේ, බැඳීම් වෙන්නේ සහ අපේ ජීවිතේට මිනිස්සු ඇවිත් යන්නේ. මේ මිනිස්සු හින්දා අපි සෑහෙන දේවල් ඉගෙන ගන්නවා. ජීවිත කාලය පුරාවටම ඉගෙන ගන්න මේ පාඩම් තුලින් සිද්ධ වෙන්නේ ඔයාව, ඔයාගේ මනස, ඔයාගේ යටිසිත, ඔයාගේ සබ්කොන්ෂියස් මයින්ඩ් එක නැත්නම් ඔයාගේ ලයිට් බොඩි එක වැඩි දියුණු කරගන්න එක. මේ ජීවිතේ සදාකාලික එකක් නෙවෙයි. මේ ජීවිතේ ගොඩාක් తాවකාලික එකක්. මේ తాවකාලික ජීවිතයට තමයි ඔයාට මේ මිනිස්සු දීලා තියෙන්නේ. ඔයාට මේ බැඳීම් දීලා තියෙන්නේ. ඉතින් මේ දේවල් දීලා තියෙන්නේ නිකන් නෙවෙයි. මම අර කිව්වත් වගේ ඔයාට සෑහෙන්න පාඩම් ඉගෙනගෙන ඔයාව දියුණු කරගන්න. ඔයාව මනසින් දියුණු කරගන්න. ඔයාව මනසින් ශක්තිමත් වෙලා දියුණු වුණේ නැත්නම් මේ ජීවිත කාලය තුළ ඔයා මේ ඉගෙන ගන්න දේවල් වලින් ඔයාව දියුණු කරගත්තේ නැත්නම් මේ ජීවිතයේ අවසාන කාලයේදී ඔයාගේ ජීවිතෙන් අනිත් කට්ටිය නික්මලා යද්දී ඔයාගේ ආදරණීයයන් මේ ජීවිතයට සමුදීලා යද්දී ඒ දේවත් ඔයාට දරා ගන්න බැරුව ඔයා ගොඩක් දුර්වල පුද්ගලෙක් බවට පත් වෙනවා. මේ ජීවිතේ හැම තැනකදීම දේවල් අවසන් වෙද්දී දුක කියන පාඩම අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේ ජීවිතේ දිහා හරි විදිහට බැලුවේ නැත්නම් අවබෝධයෙන් අපි මේ ජීවිතේ ගත කරේ නැත්නම් මේ හැඟීම් වලට හිර වෙලා, මේ සිතුවිලි වලට කොටු වෙලා, මේ ගන්න හැම අත්දැකීමකින්ම වෙන්නේ අපිව තව තවත් පහළට වැටෙන එක. අපි මානසිකව කඩාගෙන වැටෙන එක. අපි දුර්වල වෙන එක. මේ මුළු ජීවිතේම වේදනාකාරී අත්දැකීමක් බවට පත් වෙනවා. කවුරු කොහොම අපිට ආදරෙන් හිටියත් දවසක දුක කියන පාඩම ඉගෙන ගන්න ගමන් අපිට ඒ කට්ටියට ජීවිතෙන් සමු දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ ජීවිතයේ යථාර්ථය. ඉතින් මේ මුළු ජීවිතේම අපිට ලැබිලා තියෙන්නේ පෘථුවිය කියන පාසලෙන්. හැමදේම හරි විදිහට අවබෝධ කරගෙන ඉගෙනගෙන හැම බැඳීමකින්ම හැම ඇලීමකින්ම තේරුම් අරන් අවබෝධයෙන් නිදහස් වෙන්න. එහෙම හැම දෙයකින්ම නිදහස් වෙන එක, හැම හැඟීමකින්ම හැම බැඳීමකින්ම හැම ඇලීමකින්ම නිදහස් වෙන එක ලේසි නැහැ. එතනට එනකම් සෑහෙන්න පාඩම් අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. සෑහෙන්න සිත් වේදනාවලට, සෑහෙන්න දුක් ගොන්නකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තේරුම් ගන්න මේ ජීවිතේ අපිට දුකෙන් තොරව ගෙවන්න පුළුවන් වෙන්නේ අපි මේ ජීවිතේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා හරිය විදිහට තේරුම් ගත්තොත් විතරයි. මේ ජීවිතය තුලින් අපි ලබන මේ අත්දැකීම් සියල්ලම අපිට උගන්වන්න හදන්නේ කොයි වගේ දෙයක්ද කියලා අපි හරිය විදිහට අවබෝධ කරගත්තොත් විතරයි. අවබෝධය කියන දේ තමයි අත්‍යවශ්‍ය. වාට මේ මිනිස් ජීවිතය හරි විදිහට මෙහි ගත කරලා මෙහෙන් නිදහස් වෙලා යන්න. ඉතින් මම මේ කතා කරන මේ ගැඹුරු අවබෝධය සියල්ල ගැනම මේ යථාර්ථය හරි විදිහට තේරුම් ගන්න, අවබෝධ කරගන්න තමයි ඔයාට මේ තනිකම කියන දේ උදව් වෙන්නේ. මේ අවබෝධය ඔයාට ගැඹුරින්ම ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔයා මේ ඩිස්ට්‍රැක්ෂන්ස් වලින් අයින් වෙලා. ඒ කියන්නේ ඔයාගේ මනස විකෘති කරන, ඔයාගේ මනස නිකන් මතු පිටින් බිසී කරලා, කාර්ය බහුල කරලා මේ තියන් ඉන්න මේ අනෙකුත් දේවල් වලින් ඉවත් වෙලා ඔයාගේ මනස තනි වෙන, ඔයාගේ මනසට පාළුවක් දැනෙන මේ අවස්ථාවකදී තමයි ඔයාට මේ අවබෝධය ගොඩාක්ම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. මොකද මේ තනිකම කියලා කියන්නේ, පාළුව කියලා කියන්නේ ඔයා ඔයත් එක්ක තනි වෙලා කිසිම ඩිස්ට්‍රැක්ෂන් එකක් නැතුව ඔයාත් එක්ක තනි වෙලා ගත කරන වටිනම කාලයක්. ඔයාට ජීවිතේ හැමදේම තිබ්බත්, මොනවා තිබ්බත්, කොච්චර ආදරයක් ලැබුණත් ඔයාගේ හිතට තනිකමක් පාළුවක් දැනෙනවා කියලා කියන්නේ ඒ ඔයාට ඔයාව තේරුම් ගන්න, ජීවිතයේ සත්‍ය අවබෝධ කරගන්න, මේ ලෝකයේ සත්‍ය අවබෝධ කරගන්න ඔයාට ලැබෙන වටිනම අවස්ථාවක්. මනසින් දියුණු හැමෝම තනිකමට ඇලුම් කරනවා. මොකද මේ තනිකම තුළින් Tamanට ලබා ගන්න පුළුවන් ඒ දැනුම, ඒ අවබෝධය සෑහෙන්න ගැඹුරු එකක්. ජීවිතය ගැන යථාර්ථය තේරුම් ගන්න මේ මනසින් දියුණු වෙන කට්ටිය තනිකමට ඇලුම් කරනවා. කිසිම ඩිස්ට්‍රැක්ෂන් එකකින් තොරව තමන්ගේ මනස දියුණු කරගන්න, ආධ්‍යාත්මිකව දියුණු වෙන්න සෑහෙන්න උදව් වෙන දෙයක් තමයි මේ තනිකම කියලා කියන්නේ. වීඩියෝ එක ඉදිරි ටිකට යන්න කලින් ඔයාලට My Best Version 30 Days Challenge එක ගැන මතක් කරලා ඉන්න. ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම මාත් එක්ක එකතු වෙලා හදාගන්න, ඔයාව දැනුමින් පෝෂණය කරගන්න.
ඔයාගේ මනස ශක්තිමත් කරගන්න, ලෞකික ජීවිතයේ සාර්ථකත්වය ලබා ගන්න සහ ආධ්‍යාත්මිකව මනසින් දියුණු වෙන ඔයාට ලැබෙන වටිනම අවස්ථාවක් තමයි 30 days challenge එක කියලා කියන්නේ. මාසයක් පුරාට පාඩම් 30ක් උගන්වන ගමන් ඔයාව වෙනස් කරගන්න. ඔයාගේ පරණ පුරුදු, ඔයාගේ දුර්වල පුරුදු, ඔයාගේ ඇබ්බැහිවීම් මේ හැම දෙයක්ම අයින් කරගෙන හොඳ පුරුදු ජීවිතයට ඇති කරගෙන බාහිරින් ලස්සන වෙන්න, මනසින් ලස්සන වෙන්න, මනසින් ශක්තිමත් වෙන්න සහ ඔයා කැමතිම ජීවිතේ, ඔයාගේ සිහින ජීවිතය ඔයාට ලේසියෙන්ම ආකර්ෂණය කරගන්න උදව් වෙන අවස්ථාවක් තමයි My Best Version 30 Days Challenge එක කියලා කියන්නේ. ඉතින් එන්න එකතු වෙන්න. ලබන මාසයේ 30 Days Challenge එක සඳහා බඳවා ගැනීම මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඔයාට මේ ගැන වැඩිදුර විස්තර ලබා ගන්න අවශ්‍යයි නම් නැත්නම් සහභාගී වෙන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් 076610282 කියන WhatsApp නම්බර් එකට WhatsApp message එකක් දාලා 30 Days Challenge එක ගැන වැඩිදුර විස්තර ලබා ගන්න. තනියෙන් තමන් එක්ක මනසින් තනි වෙනවා කියලා කියන්නේ නැත්නම් මේ ශරීරයෙන් සහ මනසින් දෙකෙන්ම තනි වෙනවා කියලා කියන්නේ තමන්ට තමන්ගේ සත්‍ය නැත්නම් තමන්ට ආධ්‍යාත්මික ලෝකයේ තුලට පිවිසෙන්න ලැබෙන වටිනම අවස්ථාවක්. තනි වෙද්දී තනිකමක් දැනෙද්දී නැත්නම් හිතට පාළුවක් දැනෙද්දී හිතෙන් විමසන්න පටන් ගන්න. හිතෙන් විමසන්න තමයි අපිට මේ අවබෝධය කියන දේ ලැබෙන්නේ. සාමාන්‍ය එදිනෙදා ජීවිතේ වෙන දේවල් ගැන නෙවෙයි. හෙට මම මොනවද කරන්නේ, නැත්නම් අනිත් කට්ටිය මොනවද හෙට කරන්නේ, අනිත් කට්ටිය මේ වෙද්දි ජීවිතේ මෙහෙම දේවල් කළා එයාලගේ ජීවිතේ දැන් මොනවා වෙනවද දන්නේ නැහැ. ඔය වගේ සාමාන්‍ය මේ ලෞකික ජීවිතේට ඇලීමක් ඇති කරන දේවල් ගැන නෙවෙයි මේ විමසන්න කියන්නේ. ඊට එහා ගිය ජීවිතයේ සත්‍ය ඔයාට තේරුම් ගන්න උදව් කරන දේවල් ගැන තමයි මේ විමසන්න කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් ප්‍රශ්න කරන්න, ජීවිතය ගැන ප්‍රශ්න කරන්න. ඔයා කවුද? ඔයාගේ බැඳීම් ගැන ප්‍රශ්න කරන්න. ඔයාගේ හැඟීම් ගැන ප්‍රශ්න කරන්න. ඔයාගේ මනස ගැන ප්‍රශ්න කරන්න. මම කවුද? ඇයි මට මේ වගේ දේවල් හිතෙන්නේ, හැඟෙන්නේ? මං කොයි විදිහටද මේ ජීවිතේ මේ අත්දැකීම ගන්න ඕනේ? හිතෙන් විමසන්න පටන් ගන්න. ඔයාගේ ආත්මය, ඔයාගේ සෝල් එක, ඔයාගේ ලයිට් බොඩි එක කියන්නේ කොයි වගේ දෙයක්ද? ඔයාගේ මනස දියුණු වුණාම ඔයාට දේවල් දැනෙන්නේ කොයි විදිහටද? මරණින් මතු ජීවිතේ කොයි වගේ එකක්ද? මෙන්න මේ වගේ දේවල් ඔයා තනියෙන් ඉඳී විමසන්න. මෙහිම අවබෝධයෙන් සිහියෙන් විමසන ඕනෑම පුද්ගලයෙක්ට ආධ්‍යාත්මික දැනුම පියවරෙන් පියවර පහළ වෙන්න පටන් ගන්නවා. නැවත වතාවක් මම ඒක ඔයාලට කියන්නම්, මොකද මේක සෑහෙන්න වැදගත්. තනියෙන් තනි වෙලා ඉඳි නැත්නම් හිත තනි වෙලා තියෙද්දී සිහියෙන් අවබෝධයෙන් හිතෙන් විමසන ඕනෑම පුද්ගලයෙක්ට පියවරෙන් පියවර ආධ්‍යාත්මික දැනුම පහළ වෙන්න පටන් ගන්නවා. තනිකම කියලා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. තනිකම කියලා කියන්නේ ඔයාට රිද්දන්න, ඔයාට හානි කරන්න ජීවිතේට එන දෙයක් නෙවෙයි. ඔයාව දුකින් තියන ජීවිතේට එන දෙයක් නෙවෙයි. තනිකම කියලා කියන්නේ ඔයාට ඔයාව ලෙවල් අප් කරගන්න පුළුවන්, ඔයාව ආධ්‍යාත්මිකව දියුණු කරගන්න පුළුවන්. මේ භවයේදී විතරක් නෙවෙයි, මතු භවයන් වලටත් ඔයාව සෑහෙන්න දියුණු කරලා මේ සංසාර ගමන කෙටි කරගන්න ඔයාට උදව් වෙන්න ඔයාගේ ජීවිතයට ලැබෙන වටිනම අවස්ථාවක්. තනිකම කියන දේ අවබෝධයෙන් උනන්දුවෙන් අත්විඳින ඕනම පුද්ගලයෙක්ට මේ ජීවිතේ නැත්නම් මේ ලෝකේ කොච්චර සුන්දර එකක්ද, කොච්චර ලස්සන එකක්ද කියලා ගොඩාක් ගැඹුරින් අවබෝධ වෙන්න පටන් ගන්නවා. දේවල් ලැබෙනකන්, තෑගි ලැබෙනකන්, මිල මුදල් මේ වටින දේවල් ලැබෙනකන් ඉන්නේ නැහැ ජීවිතේට ස්තුතිවන්ත වෙන්න. ජීවිතේ කොච්චර ලස්සන දෙයක්ද කියලා තේරුම් ගන්න මේ දේවල් ලැබෙනකන් ඉන්නේ නැහැ. මොකද ජීවිතේ තියෙන පොඩි දෙයකින් පවා සතුටු වෙන්න පුළුවන්. කුඹියක් දිහා බලලා, ගහකින් වැටෙන කොළයක් දිහා බලලා, නැත්නම් තමන්ගේම ශරීරය තුළ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය දිහා උනන්දුවෙන්, උවමනාවෙන්, අවබෝධයෙන් බලලා මේ ජීවිතේ කොච්චර විස්මිත එකක්ද කියලා තමන්ට තනියෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙනවා. සහ හැම දෙයකටම ගොඩාක් ස්තුතිවන්ත වෙන්න පුළුවන් වෙනවා. මේ ලෝකෙ කොච්චර ලස්සන තැනක්ද කියලා තේරුම් ගන්න පටන් ගන්නවා. අහසේ නිදහසේ පාවෙලා යන වලාකුළු දිහා බලන්න. නැත්නම් ඔයාට ඇහෙන කුරුල්ලොන්ගේ ශබ්ද වලට විමසීමෙන් සවන් දෙන්න. මෙහෙම විමසීමෙන් අවබෝධයෙන් වර්තමාන මොහොතට අවනත වෙලා, තනිකම තුළට අවනත වෙලා ඔයා මෙහෙම දේවල් විමසීමෙන් බලද්දි නැත්නම් විමසීමෙන් මේ දේවල් වලට සවන් දෙද්දි සෑහෙන ගැඹුරු දේවල් ආගේ මනසට ඇතුල් වෙන්න පටන් ගන්නවා. සෑහෙන ලොකු දැනුමක් ටිකෙන් ටික මම අර කිව්වොත් වගේ ආගේ මනසට පහළ වෙන්න පටන් ගන්නවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා මේ තනිකමට වෛර කරන්නේ නැතුව තනිකම කියන දේ අවබෝධයෙන් අත්විඳින්න පටන් ගත්තී. තනිකම තුළ ඉඳගෙන වර්තමාන මොහොතට අවනත වෙන්න පටන් අරන් ආගේ හිතෙන් විමසන්න පටන් ගත්තා. මම මේ සුළු දෙයක් ගැන නෙවෙයි මේ කියලා දෙන්නේ. මේක සෑහෙන්න ගැඹුරු දෙයක්. ඔයාගේ මනස
හැම දෙයකින්ම නිදහස් කරගන්න. හැම වේදනාවකින්ම නිදහස් කරගන්න පුළුවන් දෙයක් තමයි මේ තනිකම කියලා කියන්නේ. තනිකම කියන දේ මෙන්න මේ විදිහට අවබෝධයෙන් විඳින්න පටන් ගත්තී තව ලස්සන දෙයක් වෙන්න පටන් ගන්නවා. ඒ තමයි ඔයාගේ හිතට නිර්මාණශීලී අදහස් ගලාගෙන එන්න පටන් ගන්නවා. මේ ජීවිතෙන් ඔයා කරන්න ඕනේ කොයි වගේ දේවල්ද? මේ ජීවිතෙන් ඔයාගේ හැකියාවන් වලින් වැඩගන්නේ කොහොමද? මොන වගේ දේවල්ද කරන්න පටන් ගන්න ඕනේ? ඒ සඳහා ගන්න ඕනේ මුල් පියවරවල් මොනවද? ඔයාගේ හැකියාවන් තුලින් බිස්නස් එකක් පටන් ගන්න. ඔයාගේ හැකියාවන් තුලින් ඔයා කැමති දෙයක් කරන්න. ඔයා කැමතිම ජීවිතේ ඔයාට ගත කරන්න පුළුවන් වෙන ඒ නිර්මාණශීලී අදහස්, ඒ ධෛර්ය ශක්තිය පිරුණු අදහස්, ඔයාව මොටිවේට් කරන අදහස් ඔයාගේ හිතෙන් නිකම්ම ගලාගෙන එන්න පටන් ගන්නවා. සහ ඔයාගේ හිත ගොඩාක් ධනාත්මක වෙන්න පටන් ගන්නවා. අවනත නැති හිතක්, වර්තමාන මොහොතට අවනත නැති හිතක්, ඔයාට අවනත නැති හිතක්, තනිකමට අවනත නැති හිතක්, නැත්නම් අවබෝධය නැති හිතක් කියලා කියන්නේ නිරන්තරයෙන් මේ හිත කනස්සල්ලටපත් වෙනවා. නිරන්තරයෙන් මේ හිත දුකෙන් පිරෙනවා. නිරන්තරයෙන් මේ හිත බයෙන් පිරෙනවා. නිරන්තරයෙන් මේ හිත ඕවර්තින්ක් කරනවා, ස්ට්‍රෙස් කරනවා සහ Tamanට නොගැලපෙන අකමැති දුර්වල ජීවිතයක් ගත කරන්න තමයි මේ හිත ඔයාව පොළඹවන්නේ. ඒත් ඔයාට අවනත හිතක්, තනිකම තුල අවබෝධයෙන් රැඳෙන හිතක්, වර්තමාන මොහොත තුල අවබෝධයෙන් රැඳෙන හිතක් අනිවාර්යෙන් ඔයාව මොටිවේට් කරනවා. අනිවාර්යෙන් ඔයාගේ සිහින ජීවිතේ, මේ ලෞකික ජීවිතේ උනත් ගොඩක් සතුටින් සැනසීමෙන් ආශිර්වාද පුරවගෙන ජීවත් වෙන්න ඔයාට මඟ පෙන්වන හිතක් බවට පත් වෙනවා. මේ පෘථිවියට ඇවිල්ලා මිනිසෙක්ට ගන්න පුළුවන් අපූර්වම අත්දැකීම. තනිකම කියන දේ හරියටම බැලුවොත් හිස් නැහැ. කිසිම තනිකමක් පාළුවක් මේ තනිකම තුල නැහැ. ඔයා හරි විදිහට ඒක එක්ස්පීරියන්ස් කරන්න පටන් ගත්තොත්. තනිකම කියන දේ ලේසියෙන් අපිට අත්විඳින්න ලැබෙන දෙයක් නෙවෙයි. ඒක ඔයාට අත්විඳින්න තනිකමක් පාළුවක් හිතට දැනෙනවා කියලා කියන්නේ මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. හිතෙන් විමසන්න පටන් අරන් තනිකමට අවනත වෙලා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. මොකද මේ ලෝකෙට අපි එන දවසේ ඉඳන් අවසානයේ අපේ ජීවිතේ මොනවාම හරි දෙයකින් හිරිලා තියෙන්නේ. එක්ක බැඳීම් වලින් වට වෙලා තියෙන්නේ. අපේ දෙමව්පියන්, සහෝදර සහෝදරයන්, එයාලගෙන් පස්සේ ඔයාගේ ජීවිතේට එන සහකරු සහකාරයෝ, ඊට පස්සේ දරුවන්, සෑහෙන්න කට්ටියකින් ජීවිතේ පිරෙනවා. සෑහෙන්න දේවල් වලින් ආව ඩිස්ට්‍රැක්ට් වෙන දේවල් වලින් ජීවිතේ පිරෙනවා. ඉතින් ආව වාගෙන්ම වෙන් කරන දේවල් වලින් වාගේ මුළු ජීවිතේම පිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අතරතුරදී ඔයාට තනිකමක් පාළුවක් දැනෙනවා කියලා කියන්නේ ඔයත් එක්ක ජීවත් වෙන්න, ඔයත් එක්ක කාලය ගත කරන්න, ඔයාව තේරුම් ගන්න ඔයාට ලැබෙන වටිනම අවස්ථාවක්. මේ අවස්ථාවට බය වෙන්නේ නැතුව, ඒ අවස්ථාවේදී ස්ට්‍රෙස් වෙන්නේ නැතුව, ඕවර්තින්ක් කරන්නේ නැතුව, ડિප්‍රෙෂන් කියන ස්ටේට් එකකට යන්නේ නැතුව මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. වර්තමාන මොහොතට අවනත වෙලා අවබෝධයෙන් හිතෙන් විමසන්න පටන් ගන්න. හැමදේම මිරිඟුවක් වෙලා යන මේ ලෝකේ සැබෑ දෙයක් තියෙනවා නම් ඒ ඔයා මේ ලෝකේ අත්විඳින ගමන් තනි වෙලා තනිකම තුලින් ලබා ගන්නේ අවබෝධය විතරයි. ඉතින් පස්සේ මට තනි, මට පාළුයි, මගේ ජීවිතේ කවුරුත් නැහැ, කවුරුත් මාව තේරුම් ගන්න නැහැ කියලා ඔයා හිත අඬ ඉන්න එපා. තනිකමට බය වෙන්න එපා. තනිකමට අවබෝධයෙන් අවනත වෙලා ඔයාව හොයාගන්න. ඔයාගේ සත්‍ය යථාර්ථය, ජීවිතයේ සත්‍ය යථාර්ථය අවබෝධ කරගන්න.